මගේ ෆ්‍රෙන්ඩ් එකත් ඇඳගෙන මම වීඩියෝ කරන්න නෝ රෙසිපි උඹලන්ට කැමති නම් මේ අපේ වීඩියෝ එක බලාගෙන අපේ රෙසිපි එකම මෙන්න මේ විදිහට හදාගන්න. කෙලකලින් දෙපා යාළුවනේ. අද මොනවද හදන්නේ සුමන්ත? කියන්නකෝ. පැහැදි. මොනවද දැම්මේ? සුදුලු. මොනවද දාන්නේ? අමුමුරි. පෙපර්. ඊට දාන්නේ අපි ඕකට ඊට අපි දාගත්ත ලුණුයි අමුමුරිසුයි බෙල් පෙපර්යි හොඳට මික්ස් කරලා හොඳ සුවඳක් එනකොට දාගන්නවා. මොකක්ද මේ? टोमेटो पेस्ट ओके मिक्स ಸ್ವಲ್ಪ ದಾಗನ್ನು සුවඳයිනේ. තක්කාලි පේස්ට් එක ඕනට වඩා වැඩි වුණාම පොඩි අමුතු රසයක් වෙනස් වෙනවානේ. දැන් තමයි මේ බැසිල් ලීව්ස් හරි පොඩ්ඩක් දාගන්න එකෙන් ඔරිගානෝ රෝස්මරි ඔස්සේ ඔය අන්තිම එකද පැප්‍රිකා ඒව තියෙන හින්දා දාන්නේ ඇති කට්ටිය ඔව් නැති කට්ටිය මේවා දාන්න not mandatory අවශ්‍යම නැහැ. ඔස්සත් හොඳින් ඊට අමතරව අපි දාගන්නවා කෑලි මිරිස් මේ සෙන්දි භාගය කාලා ලුණු නුගුරු අවශ්‍ය ප්‍රමාණයට ඔයගලන්ගේ මම එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ෆෙට් කරගත්ත චිකන් ටික එකතු කරගන්නවා. නම් 100ක ප්‍රමාණයක් එකතු කරගන්නවා. චිකන් හොඳට චිකන් එක බැදෙන්න ඕනේ. ඔව් හොඳට චිකන් එක වෙලා දැන් නම් මේ වෙලාවේ ගොඩාක් සුවඳයි. ගොඩක් මේ වගේ ගොඩක් බඩගිනින් මොකද 10ක් අහුවෙලා වෙලාවේ ඔව් අපි දැන් 10ට තමයි රැට එන්න කන්නේ. සදන්නේ කන්නේ නෙවෙයි. චෙෆ් සුරාන් ඉතින් මොකද කියන්න තියෙන්නේ දැන්? මගේ ෆ්‍රෙන්ඩ් එකත් ඇඳගෙන මම වීඩියෝ කරන්න මගේ ෆ්‍රෙන්ඩ් එකත් ඇඳගෙන cooking ඒක කරනවා තේරෙන්නේ නැහැ කරන්නේ දැන් මොනවද කරන්නේ? දැන් මම අපිට හොඳ සුවඳක් වගේ හොඳ රහසක් තියෙනවා. දැන් ඔක්කොම හොඳට මාසෙත් බැදිලා එළවලුත් හොඳට ඒකට නම් මේකට තව බැදිලා බිත්තරයක් දාගන්න පුළුවන්. ඕගලන්ට කැමති දෙයක් ඇඩ් කරන්න බිත්තර සොසේජ් එක අපි අද ඇඩ් කරන්නේ. අපි දැන් ඇඩ් කරගන්න යන්නේ පැගටි ටික දැම්මා. මික්ස් කරගන්න ඕන ටිකක් අමාරු වැඩකට කියන්නේ. මේකේ ගින්දර හොඳටම අඩු කරගන්න. ඉතින් දෙන්නට වැඩි ගන්න.
දාන්නේ අන්තිම. තව අපිට දේවල් දෙකක් තියෙනවානේ දාන්න ඉතුරු වෙලා. chili sauce. අනිත් එක ඒක පස්සේ අපි කියමු. දැන් අපි දානවා අපේ අන්තිම කලින් chili sauce. ටික chili sauce එකේ මේක දාන්න ඕනේ නෑ ගයිස්. ඔයගලන්ට මේක නැතුවත් මේක කන්න පුළුවන්. ඉතින් තියෙන හැම මොකලම දාලා ඔව්. හදලා බලන්න. ඉතින් මේක රෙසිපියක්වත් මුකුත් බලන්න මේක. ඔව් මේක අපේ මේ සුරංජයගේ මේක ඇත්ත normal අපි සුරජ් ස්පැගටි හදන්න use කරන ingredient එක තමයි use කරේ. හැබැයි හිතුන විදියට මොන ප්‍රමාණයෙන් දාගත්ත ලුණු ඇරෙන්නේ. නෑ ලුණු ගහක් නෑ. හරි. දැන් අපි අන්තිමටම ඇඩ් කරනවා අපි ඉස්සෙල්ලා කියපු මොනවාද cheese. තාඩිය දාලා සුරංජය වඩ හොඳටම බඩගිනින් දු යනවා ඇරෙන්න. අපි චීස් අපේ මොසරෙලා චීස් ඉවරයි. ඒත් අපි දාගන්න චීස් ස්ලයිඩ්ස් වලින් පොඩියට කපලා මේක පොඩක් මෙයා වෙන්න වෙලා යනවනේ මෙල්ට් වෙන්න. අපි මික්ස් එකේ දානවා බුද්දක්. ස්පැගටි වලට ඒක මික්ස් කරලා එතකොට හීට් එක කරන එක හොඳට උණු වෙලා දිය වෙලා ඉස්සතේ උණු වෙලට ඉතින් මේක මාරු සුවඳක් එනවා. ඒ වගේම රසකුත් තියෙනවා. දැක්කම කොට ගෙල්ලුරුනේ. බෙකල කිලින්න පසහෝදරවරුනි. අදන් කාපල්ලා. ඒක ඇත්තටම හොඳට ඇවිල්ලා තියෙනවා. මේ ඇත්තම චීස් දැම්මට පස්සේ හොඳට මෙල්ට් වෙලා ඔව් මොසරෙලා චීස් එක දැම්මම නම් තව ගොඩාක් ඒ කියන්නේ නිකන් ඇද්දීලා වගේ එන නිකන් ගන්න පුළුවන්. හැබැයි මේකත් ඒ වගේ සහෝදරවරුනි පුල් කොත්තුවක් කනවා වගේ වලට අපේ ප්ලේට් එක දැක්කම පේනවා ඇති අපේ තියෙන පෙරේතකම මොකක්ද දැන් වෙලාව කීයද? දැන් වෙලාව ඇත්ත වශයෙන්ම කියනවා නම් 11යි. අපි මේ වැඩේ පටන් ගත්තේ 10ට. නේ? අපිට පැයක් ගියා ස්පැගටි එක හදන්න. හැබැයි එතන පැයක් ගන්නෑ. අපි මේක අපේ විදියට හැදුවේ. දින යාළුවනේ පැයක් යන්නේ ඇත්තටම බෝයිල් කරලා ඔක්කොම කරලා මික්ස් කරලා ඔන්න සහෝදරවරුනි අපි හදාගත්ත ස්පැගටි එක ඇත්තට මාර සුවඳයි. රසත් ඒ වගේම කියලා හිතනවා. දානවා. මම පළවෙනි බයිට් එක මම ගන්නවා. පොඩ්ඩක් ඒක වැඩි. මොකද කියන්න තියෙන්නේ චෙෆ් සුරංජය? මාර්මරයි. අපේ කියලා වැඩන්නේ. හොඳ ස්පයිසි එකක් තියෙනවා. හොඳ ටේස්ට් එකක් තියෙනවා. අපේ චෙෆ් සුරංජයගේ ස්පැගටි එක නෝ රෙසිපි ඔයගලන්ටත් කැමති නම් මේ අපේ වීඩියෝ එක බලාගෙන අපේ රෙසිපි එකම මෙන්න මේ විදිහට හදාගන්න. කෙලගිලින්න එපා යාළුවනේ අදන් කාපල්ලා. කෑවොත් උඹට. කෑවොත් Tamanට අදන් ලොකු සීන් එකක් නැහැ. කඩේට ගියා ස්පැගටි පැකට් එකක් ගත්තා. චිකන් ටිකක් ගත්තා. අනිත් ඔය ගෙදර තියෙන කුළු බඩු මොන හරි
එකතු කරගත්තා. දාගෙන ගියා. ලොකු සීන් එකක් නෑ. දීන විදිහට අදන් කාපල්ල බලමු. හරි. එහෙනම් guys තවත් සුරංජයගේ අලුත්ම රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. bye bye.